වසර 4500කට වඩා පැරණි වැල්තලාවයට සැලූම් දැවැන්ත ශෛලිමය මංගීවා උදෙක් සොහොන් ගැබ් පමණක් නැතිනම් මිනිස් සංහිතියට තේරුම් ගත නොහැකි භයානක යන්ත්‍රයක් අද ලෝක දැනුමා පෙළි කරන්නේ පිරමීඩ තුල සැලූම් ලෝකයෙන් භීතියට පත් කළ මාරාන්තික හා සමූහ ශාපය 1922 වසරේදී රෝටකාමෙන්ගේ සොහොන් ගැබ් විවෘතකල කණ්ඩායමට අත් වූ ඉරණම ඔබ දන්නවා. එහි දොරටුවේ ලියා තිබුණේ පාරාවෝගේ සාමයට බාධා කරන ඕනෑම අයෙකුට මරණය ව්‍යාපත් වේගයෙන් ළඟා වනු ඇත. මාස කිහිපයක් ඇතුළත එම කණ්ඩායමේ 20කට අධික පිරිසක් අද්භූත ලෙස මිය ගියා. මෙය හුදෙක් අහම්බයක්ද නැතිනම් පිරමීඩ තුළ තවමත් ක්‍රියාත්මක වන පැරණි මන්ත්‍ර බලයක්. තාක්ෂණික ප්‍රහේලිකාව ටොන් 6ක් බරැති දැවැන්ත ගල් කුට්ටි මිලියන 2.3ක් කිසිදු නවීන යන්ත්‍ර සූත්‍රයට නොමැති යුගයක කෙස් ගසක් පවා ඇතුළු කළ නොහැකි තරම් නිවැරදිව මේවා එකලස් කළේ කෙසේද? පිරමීඩයේ කොන් 4 හරියටම උතුර දකුණ නැගෙනහිර සහ බටහිරට එල්ල වී තිබීම අහම්බයක් විය නොහැක. බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය පිටසක්වල ජීවීන්ගේ මැදිහත් වීමක් බවයි. ඔබ සිතන්නේ කුමක්ද? අඳුරු කුටි සහ සැඟවුණු උගුල්. මෑතකදී නවීන තාක්ෂණය හරහා පිරමීඩ තුල තවත් රහස් කුටි සොයාගත්තා. නමුත් ඒවාට ඇතුළු වීමට කිසිවෙකුට අවසර නැහැ. සමහර පැරණි වාර්තාවලට අනුව පිරමීඩ තුළට අනවසරෙන් ඇතුළු වන්නන් මංමුලා කරවන මාරාන්තික උගුල් සහ වසවිස පිර වූ කුටිද තිබෙනවා. අදටත් පිරමීඩයේ සමහර කොටස් වලින් හඳුනාගත නොහැකි ශක්ති තරංග නිකුත් වන බව විද්‍යාඥයන් පවසනවා. ඊජිප්තු පිරමීඩ යනු හුදෙක් ගල් ගොඩක් නොව මිනිස් ඉතිහාසයේ ලොකුම අභිරහසයි. ඒ තවමත් අපට පවසන රහස කුමක්ද? සමහර විට අප තවමත් ඒ සත්‍ය දැන ගැනීමට සූදානම් නැතුවා විය හැකියි. ඔබ මේ ගැන සිතන දේ පහතින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ නැරඹීමට ලෝක දැනුම අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.